ඉසිවරුන්දට මගේ බවගමන දෙවන පොත අපිදච මහාරට්ටගුරු අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානාහිමියන් සමඟ මා පැවැත් වූ රූපවාහිනී සාකච්ඡා සහ උන්වහන්සේ විසින් ප්‍රකාශයට පත් කළ ලිපිලේඛන ඇසුරිනි. 15 වන කොටස මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහත්මයා ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහත්මයාට මා ඇරයුම් කළේ ඒ මහතා වෛද්‍ය පීඨයේ සේවය කරමින් සිටින අතරතුරදී. අප යෝජනාවට තම කැමැත්ත පළ කළ ඒ මහතා උපන්දිනයේද තම දකුණු අතේ මහපටගිල්ලේ ඇඟිලි සලකුණද අප වෙත ලබා දීමට කාරුණික විය. නියමිත දිනයේදී කොල්ලුපිටියේ විජීලන් හෝටලයේදී ඒ මහතා තම නාඩිවාක්‍යයේ පළමු පරිච්ඡේදය කියවීමෙන් පසු අප විසින් නිෂ්පාදනය කරමින් සිටි රූපවාහිනී වැඩසටහනකට අදහස් දක්වමින් මෙසේ පැවසීය. නාඩිවාක්‍යයේ මං තවම කියවා ගත්තේ පළමු පරිච්ඡේදය විතරයි. ඉතිරි පරිච්ඡේදත් කියවා ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. මෙහිදී මගේ නම්ගම් දිමාපියන්ගෙනම් මගේ බිරිඳගෙනම මගේ කේන්දරයේ විස්තර දසා අතුරු දසා දරුවන් ගන්නාදියක් කීවා. ඒ සියල්ල ඇත්ත. තව එක විශේෂ දෙයක් මට කියන්න තියෙනවා. නාඩි වාක්‍යවල මගේ බිරිඳගේ නම වශයෙන් දක්වා තිබුණේ අප කවුරුත් දන්නා ඇයගේ නම නෙවෙයි. එහි කියා තිබුණේ කවුරුත් නොදන්නා මා පමණක් දන්නා ඇගේ කෙටි නමයි. ඒ කෙසේ කීවාද කියලා මට ගැටලුවා. මම පැහැදිලිව කියන්න ඕනේ මේ අය වෙනත් කිසියම් වක්‍රුපක්‍රමයකින් මෙම ප්‍රකාශය කළේ නැහැ කියලා. එහෙමනම් මෙය හරිම විශ්මිතයි. ඊළඟට ඔබ මගෙන් ඇහුවා නාඩි වාක්‍ය අහන්න අයගෙන් විවිධ තොරතුරු ලබාගෙන නාඩි වාක්‍ය කියවනවා කියලා. මම ඒකට මෙහෙම උත්තරයක් දෙන්න කැමතියි. මම වෛද්‍යවරයෙක්. මා ළඟට බෙහෙත් ගන්න ලෙඩ්ඩු ආවම මම ඔවුන් පරීක්ෂා කරන ගමන් විවිධ ප්‍රශ්න අහනවා. ඇඟපත රිදෙනවද? පපුවේ පහසුවක් දැනෙනවද? එහෙම කියලා. ඒ රෝගියා දෙන උත්තර ආශ්‍රයෙන් මම ඔහුගේ රෝගය අනුමාන වශයෙන් විනිශ්චය කර බෙහෙත් නියම කරනවා. තවදුරටත් රෝග විනිශ්චය කළ යුතු යම් යම් වෛද්‍ය පරීක්ෂණ සිදු කර වාර්තා ගෙන්වාගෙන ඒවා පරීක්ෂා කරලා බෙහෙත් නියම කරනවා. කවුරු හරි රෝගියෙක් කියනවා නම් ඔහුගේ කටින් අල්ලගෙන මම ප්‍රතිකාර කරනවා කියලා. මං කියන්නේ ඒ රෝගියාගේ කායික පමණක් නෙවෙයි මානසික තත්ත්වයක් පරීක්ෂා කරලා බලන්න කියලා. තවත් කාරණයක් මම කියන්න කැමතියි. මේ අය මුල් කාණ්ඩයේ සොයාගත්තට පස්සේ විස්තරය පටිගත කොට දෙන එම විස්තරය අඛණ්ඩව ශ්ලෝක වශයෙන් දිගටම කියවගෙන යනවා. ඒ අය මනෝමය නෙවෙයි කියවන්නේ. ගොතල නෙවෙයි කියන්නේ කියලා මට තේරුණා. තව ප්‍රශ්නයක් ඔබ මගෙන් ඇහුවා. නම ගැන විටින් විට අකුරු අහලා ඒවා සිතේ දරාගෙන ධාරණය කරගෙන නම් කියනවද කියලා. මගේ අත්දැකීමේ හැටියට නම් ඒ අය කියන්නේ තල්පතේ තියෙන ශ්ලෝක. එබඳු ශ්ලෝක හිතවනම කියන්න හැකියාවක් ඇතයි කියලා මම නම් හිතන්නේ නෑ. අනික ඔබ කියන විදිහට එක නමක අකුරු මතක තියාගන්න පුළුවන්. නම් දෙකක අකුරු බොහොම අමාරුවෙන් සිතේ ධාරණය කරගන්න පුළුවන්. ඒත් නම් 4ක අකුරු සිතේ ධාරණය කරගන්න කිසිම කෙනෙකුට පුළුවන් කියලා මම නම් හිතන්නේ නැහැ. ඕන් මගේ නම, මගේ මවගේ නම, පියාගේ නම, බිරිඳගේ නම ශ්ලෝක විදිහට තාලෙට කියවමින් තමයි කියෙව්වේ. මට නම් ඒ ගැන සැකයක් නැහැ. අනෙක් කාණ්ඩ කියවීමෙන් පස්සේ අවශ්‍ය නම් තවත් සමුක සාකච්ඡාවකට කාලය මට වෙන් කරන්න පුළුවන්. මහාචාර්ය ඔස්මන්ද සිල්වා මහතා ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාංශයේ මහාචාර්ය ඔස්මන්ද සිල්වා මහතා හමු වී නාඩි වාක්‍ය පිළිබඳව කරුණු පැහැදිලි කළ මා මෙම විමර්ශනයට නාඩි වාක්‍ය කියවා අත්දැකීමෙන් පසු ප්‍රකාශයක් ලබා දිය හැකිදැයි විමසිමි. ඒ මහතා ඊට ඒ මොහොතේම අනුමැතියද කැමැත්තද දුන් අතර තම දකුණු අතේ මහපටගිල්ලේ ඇඟිලි සලකුණද උපන්දිනයද දීමට ඒ මහතා කාරුණික විය. ඒ අනුව ඔස්මන්ද සිල්වා මහතා වෙනුවෙන් දිනයක් හා වේලාවක් වෙන් කරවා ගැනීමෙන් පසු ඒ මහතාට නියමිත දිනේ උදේ දුරකථන ඇමතුමක් දුනිමි. ඒ මහතාගේ ප්‍රතිචාරය මෙසේ විය. මට සමාවෙන්න අද මේ කාර්යයට මට එන්න වෙන්නේ නැහැ. කරුණු දෙකක් නිසා. එකක් මේ වගේ බාහිර වැඩවලට සම්බන්ධ වෙනවනම් අපි අපේ දේශපාලන මණ්ඩලයට දන්වන්න ඕනේ. මං ඒ විදිහට දැන්නුවා. දේශපාලන මණ්ඩලයේ මතය උනේ මෙවැනි වැඩවලට අප සම්බන්ධ නොවිය යුතුයි කියලා. ඊළඟ කාරණේ මං මේ ගැන අපේ නෝනාට කිව්වා. නෝනා වෙනත් ආගමකට අයිති කෙනෙක්. ඇය කීවේ මෙවැනි කටයුතු වලට සම්බන්ධ වීම අපේ ආගමේ විශ්වාසයන්ට හා ඇදහිලි වලට පටහැනි. එම නිසා මේ කටයුත්තට යන්න එපා කියලා. මේ කරුණ නිසා ඔබතුමාගේ ආරාධනාව මට ඉටු කරන්න බෑ. මට සමාවෙන්න. මගේ කනගාටුව මන් නැවතත් පළ කරනවා.